හයි ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ ඩිලොග් එකක් ගෙනාවා. ඔන්න ඉතින් ඉරිද දවසේ අපි යාළුවොත් එක්ක ඇවිදින්න ආවා. ඔන්න ඉතින් උදේ මම යාළුවාගේ ගෙදර ඇවිල්ලා ඊට පස්සේ අත් එක්ක තමයි ආවේ. අනිත් යාළුවා ටවුන් එකට ආවා. ඉතින් මම දැන් ওই යාළුවේ ගෙදර ඇවිල්ලා එයා ලෑස්ති වෙනකන් ඉතින් ඉන්නවා පොඩ්ඩක් කැරකි. ඒ ඉතින් ජම්බුතිම යාළුවා ජම්බු ගහක් දෙනවා. ඒකෙන් ජම්බුත් කාලා දැන් ඉතින් ඔය අපේ බස් හෝල්ඩ් එකට එන ගමන් ඉන්නේ. අතරටත් ඉතින් දොඩම් එක දේවල් කකා තමයි අපි එන්නේ. ඇවිල්ලා ටිකක් වෙලායිදී බස් එක ආවා. අපි දෙන බස් එකේ ආවේ අනිත් යාළුවත් එන ගමන්. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ අපි ඉස්සරලාම බැංක් එකට ආවා අපේ වැඩ වගේක් කරගන්න. ඔන්න ඉතින් බැංක් එකට ඇවිල්ලා ඒ වැඩ ටිකත් කරගන්න කවවත් අපේ අනිත් යාළුවා ආවේ නැහැ. ඉතින් අපි වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ ඔන්න ඇඳුම් ගන්න තමයි ආවේ. එව්වනම් ඉතින් වීඩියෝ කරේ නැහැ. දන්නවනේ ඉතින් ඕවා ඇඳුම් ගන්න ගියපුවාම ඕවා වීඩියෝ කර ඉන්න වෙලාවක් නැහනේ. ඉතින් ඒ වැඩ කරගෙන ඊට පස්සේ අපි සැලොන් එකට ආවා. ඒ අතරට අපේ යාළුවෙකුත් හම්බුණා. ඔන්න ඉතින් අපේ අනිත් යාළුවත් එතකොට තමයි ආවේ සැලොන් එකට. එයා එද්දිත් හොඳටම පරක්කු වෙලා. ඉතින් ඊට පස්සේ අපි තුන් දෙනාම ඊට පස්සේ ආයි කන්න ආවා. ඩෙලිකසි එකට කෑම කන්න ආවා. අපි පයින් තමයි ආවේ. ඉතින් ලොකු දුරක් නැති හින්දා පයින්ම ඇවිදගෙන ඉතින් කතා කර මොකද ගොඩක් දවසකින් අපි හම්බුනේත් නැහනේ. ඒකින්ද ඉතින් ඇවිල්ලා අපිට ෆිල්ම් එක බලන්න වෙලාව තිබුණ හින්දා අපි දැන් ওই ඩෙලිකසි එකට ඇවිල්ලා ඉතින් කෑම ටික එනකන් බලාගෙන ඉන්නවා. ඩෙලිකසි එකට ආවා. මොයි කොණ්ඩේ ඔන්න ඉතින් ඇවිල්ලා අපි කෑම ගේනකන් ඉතින් කතා කර හිටියා. මොකද තුන් දෙනා එකට හම්බුනේ ගොඩක් දවසකින්. ගොඩක් දවසකින් නම් නෙමෙයි වෙන්නේ නැති. ඒ වුණාට අපිට සෑහෙන කල් වගේ. ඉතින් අපි හම්බෙලා කතා කර හිටියා. ඊට පස්සේ මට චූටි ට්‍රීට් එකකුත් හම්බුණා. ලස්සන චූටි ෆොටෝ එකක්. යාළුවොත් එක්ක කතා කර ඉද්දි හිතට මාරම නිදහස්. ගොඩාරියක් නිදහස්. ඒක ඉතින් යාළුවෝ ඉන්නවල හැමෝටම තේරෙනවා ඇතිනේ. ඉතින් අපි කතා කර ඉඳලා කෑම ගේනකන් ඊට පස්සේ කෑමත් කාලා අපි එහෙමම ආවා විල්මැක්ස් එකට. දැන් ඉතින් අපි ටිකක් කතා කර ඉන්නවා එක එක්කෙනාගේ තියෙන එක ප්‍රශ්න. ෆියුචර් ලයිෆ් එක ගැන ඒ වගේ දේවල් ඉතින් අපි කතා කර ඉන්නවා. යාළුවොත් එක්ක ඉද්දි මට නම් කියන්න තේරෙන්නේ නැහැ. මේ මාරම ඔලුවට නිදහස් හිතට නිදහස් කියන්න වචනයක් නැති තරම්. ඒ තරම් මේ ඔයාලත් ඉතින් යාළුවෝ ඉන්න කට්ටියනේ. ඒ හින්දා ඔයාලටත් ඒක තේරෙනවා ඇති. ආපුතෙන් ඉතින් මම කියන්න දෙයක් නැහැනේ. ඉතින් මට ට්‍රීට් එකක් හම්බුනේ තියෙන ෆොටෝස් එක යාළුවෙක් තමයි ඒක කරලා තියෙන්නේ. යා ෆොටෝස් වගේක් හදලා ඉතින් ඔන්න මටත් ෆොටෝ එකක් දුන්නා. අනේ හරිම ලස්සනයි චූටි. තෑග්ගක් හම්බුණා. මියාලගත් තියෙනවා කො. සිතුවකෝ. ඔන්න ඉතින් දැන් අපි එන්න තමයි හදන්නේ එතනින්. මේ ගිනි අවුවේ මෙයාලා මාව එක්කන් යනවා විදින්න හරිද? ඉතින් අපි ඩෙලිකසි එකනොත් ඇවිල්ලා කෑම කාලා ඊට පස්සේ විල්මැක්ස් එකට ආවද ධර්ම යුද්ධයේ ෆිල්ම් එක යනවා. ඒක බලන්න. උන් ඉතින් ඇවිල්ලා ටිකට් දෙන්න තාම නැහැ. අපි ඉතින් එතෙන්ට වෙලා ඔය චුට්ටක් පිස්සු විකාරේ වැඩ කර ඉන්නවා. දන්නවනේ ඉතින් යාළුවෝ සෙට් වුණාම කොහොමද ට්‍රැක් නේ. ඉතින් අපි එතකන් ඉතින් ඔය ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා එක විකාර කර ඉන්නවා. ඊට පස්සේ ටික දෙන්න ඇතරම් ටිකක් වෙලා ගියා. මොකද අපි ටිකක් කලින් ඇවිල්ලා තිබ්බෙත්. ඉතින් ඒ ටිකත් අරගෙන ටිකට් දුන්නට පස්සේ අපි ඇතුළට ඇවිල්ලා ඉතින් වාඩි වෙලා හිටියා. ඇත්තටම හරිම ෂෝක්. හරිම ලස්සන දවසක්.
අපි බද්දේගම ආනන්දවතුරුන්ගේ භාවනා වැඩසටහනකට ෆිල්ම් එක ගැන නම් කියන්න සුපිරිම සුපිරි. මේ හරිම දුකෙන් ආවේ. මේ ඉතින් ඔන්න ඒක බලලා ඉවර වෙලා අපි දැන් අපිත් ඉතින් ගෙවල් වලට එන්න ඕනේ. මොකද හවස් වෙලානේ. දැන් ඉතින් යාළුවාව දාන්න එන ගමන් ඉන්නේ. ඊට පස්සේ එයා ගියා. එහෙම මෙන ගමන් ඉන්නවත් බෑ. මට නම් අයිස් එකක් කන්න හිතුණා. අයිසුත් කාලා එද්දී අච්චාරු තිබුණා. අච්චාරුත් කෑවා. එක එක කෑම જાති කකා ඉතින් ආවා. දන්නවනේ ඉතින් මොන වුණත් ඉතින් කාලා බීලා ඉන්න එපා. ඊට පස්සේ පොට් කේක් තිබුණා. ඒවත් කෑවා. ඒවත් අරගෙන කාලා ඉතින් පස්සේ කෙනකන් අපි බස් වලට වෙලා හිටියා. හැබැයි මට දුකම දෙයක් වුණා. මම මේ වීඩියෝ එක කරද්දි දුකෙන් තමයි කරන්නේ. ඇත්තටම මගේ ඇඳුම් බෑග් එකක්ම මිස් වෙලා තියෙනවා. මගේ ඇඳුම් බෑග් එකක් මිස් වෙලා මම හරිම දුකින් ඉන්නේ. මට කියා ගන්න දෙරෙන්නේ නැහැ. මේ දැන් ඉතින් අපි ඔය බස් ස්ටෑන්ඩ් එකට එන ගමන් ඇවිල්ලා එතනදිත් අපිට ඉතින් යාළුවෙක් හම්බුණා. එයාත් එක්කත් ඉතින් ඔහේ කතා කර ඉඳලා බස් එක ආවට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ තමයි දන්නේ මම මේ ඇඳුම් ගෙනාවේ මොනවද කිය බලද්දි තමයි මම බැලුවේ කොයි මං ගෙනාපු ඉතුරු බෑග් එක කියලා. ඉතුරු ඇඳුම් මොකුත්ම නැහැ. බස් එකේ නිකන් අපිට තුන් දෙනා දෙන්නා වගේ මෙතන වාඩි තුන යන්නේ කටින් තුන යන්නේ බෑ අපේ තුන් දෙනා අයියෝ තුනක් ඉන්නවනේ නැමෙන්නේ දැන් හොඳටම මහන්සි ඉන්නවත් බැරුව ඉන්නේ කවුද එකත් එක්ක ඉඳලා හොඳටම කළුත් වෙලා ඒ යද දවසම ආවේ අපි ඇවිත් ඉන්නවත් බෑ හොඳටම මහන්සි දැන් බස් එකක් එනකන් ඉන්නවා ඉතින් හරිම දුකයි. ඉතින් සියපතක් නැතිකම තමයි ඉතින්. අනේ මට හරිම දුකයි. ඉතින් ලොග් එකත් ඉවරයි. සතුටින් වුණාට හිතේ ලොකු දුකක් තියෙනවා. පරිස්සමෙන් ඉන්න බුදු සරණ. පුළුවන් හැම වෙලේම සතුටින් ඉන්න.